ආයුබෝවන් අද සිතරන ටීවී YouTube නාලිකාව ඔස්සේ අපි එනවා ඔබගේ යාලින්දයට ජීවිතයට වැදගත් වටිනා කියන කතිකාවතක් ගොඩනගා ගන්නට මෙසේ. ඒ සඳහා අපි තාමත් ගෞරවාන්විත අද දවසේ ආරාධනා කර තිබෙනවා ඔබ කවුරුත් දන්න අපේ ගම්පා හාමුදුරුවන්ට. ඇත්තටම මීට කලිනුත් අපි මේ වගේ ජ්‍යොතිෂානුකූලව ජීවිතයට බලපාන කරුණු රාශියක් ඔබත් සමග කතිකාවතක් ගොඩනගා ගන්නට යෙදුණා. හැබැයි ජීවිතයේ යම් යම් තැන්වලදී බොහෝ ගැටලු රාශියකට මුහුණ පාන සිදුවන අපට ජීවිතයේ වැදගත්ම දෙයක් විදිහට අපි බලාපොරොත්තු වෙන්නේ එහෙමත් නැත්නම් ගත කරන්නේ විවාහ ජීවිතේ. ඒ සඳහා ජ්‍යොතිෂානුව කොහොමද ජ්‍යොතිෂානුකූලව කොහොමද අපේ ජීවිතයට මේ දේවල් බලපාන්නේ කියන කරුණු කාරණා රාශියක් සාකච්ඡා කරන්නට අපි ඔබ වහන්සේ අද දවසේ සිතරන ටීවී YouTube නාලිකාවට ඉතාමත් ආදරයෙන් සාදරයෙන් ගෞරවාන්විතව පාද නමස්කාර පූර්වකව පිළිගන්න අතර තෙරුවන් සරණයි අපේ හාමුදුරනේ. තෙරුවන් සරණයි ඔබතුමියටත් විශේෂ ශක්තියේ ආශිර්වාදයේ නිරන්තරයෙන්ම ලැබේවා. අපේ හාමුදුරනේ ජීවිතයේ අපි විවිධ තැන්වල සහතික ගොඩාක් ලබන මිනිස්සු. ඒ හැටියට ගත්තහම උපැන්න සහතිකයේ වගේම මරණ සහතිකයේ අතර අපේ ජීවිතයේ ලැබෙන වැදගත් සහතිකයක් තමයි විවාහ සහතිකය කියන්නේ. ඉතින් සහතිකයකට පමණක් සීමා නොවි ජීවිතයේ විවාහය පිළිබඳව ජ්‍යොතිෂානුකූලව කතා කරන්නට ඔබ වහන්සේට ආරාධනා කරන මොහොතේ මම ඔබ වහන්සේගෙන් මේ විදිහට අහන්න කැමතියි. මේ සාකච්ඡාව ඔබට දැනුම් දෙන්නට සූදානම් අපි කොටස් 3ක් එහෙමත් නැත්නම් අදියර 3ක් විදිහට ඔබ ඉදිරියට මේ සාකච්ඡාව අපි ගෙනෙන්නට සූදානම්ින් සිටිනවා. ඒ වගේම අපේ හාමුදුරනේ තරුණ අයගේ විවාහය ප්‍රමාද වන්නේ ඇයි? ජ්‍යොතිෂානුකූලව කියනවා නම් මොකද්ද මේ ප්‍රශ්නට ලැබෙන පිළිතුර? හොඳ ප්‍රශ්නයක් සුරේකනෝන ඇහුවේ. තරුණයන්ගේ විවාහ ජීවිතය ප්‍රමාද වෙන්නේ ඇත්තටම කියනවා නම් මේ උප්පත්තියේ ඉඳලා අපිට තියෙන ජන්ම පත්‍රයක්. ඔන්න ඔය ජන්ම පත්‍රයේ අපිට නොගැලපෙන ග්‍රහ යෝග අපේ ජීවිතවලට සම්බන්ධ වුණාම ඒ වගේම නොගැලපෙන ග්‍රහ යෝග ගමන් කරන්නා වූ දසා කාලය තුලදී ආදී කාලයන් තුලදී මේ විවාහ ජීවිතය ප්‍රමාද වෙනවා. ඒ ප්‍රමාද වෙන්න ප්‍රධානම හේතුව ඔය ග්‍රහ යෝග බලපෑම. දැන් හොඳට හිතලා බලන්න පොඩි උදාහරණයක් හැටියට මම මේ කියන්නේ. චන්ද්‍ර චණ්ඩාල වගේ යෝගයක් බලපෑවහම ඒ පුද්ගලයාට විවාහයට ඉදිරිපත් වීමට කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. ගෙවල් වලින් විවාහය හොයලා දුන්නත් අනේ අද බෑ අපි වෙන දවසක කරගමු තව කල් තියෙනවනේ. එහෙම කියලා කියනවා. ඒ වගේම ඒ පුද්ගලයා ඉදිරිපත් වීමක් නැති වෙනවා වගේම මේ උදාසීන ගතියෙන් යුක්ත වෙනවා. නිකන් කම්මැලි ස්වභාවයකින් යුක්ත වෙනවා. ඉතින් ඒ නිසා දෙයක් අර වගකීමක් බාර ගන්න බැරි තත්වයකටපත් වෙනවා. ඉතින් අන්න ඒ නිසා මේ තරුණ අයගේ විවාහ ජීවිත ප්‍රධාන වශයෙන්ම මේ ප්‍රමාද වෙන්නේ ඒ දසා කාලයන් තුලදී ඒ ආදී විදිහට ඔය ග්‍රහ සංයෝග ආදී දේවල් බලපෑමක් ඇති වුනහම තමයි ඔය විදිහට විවාහ ප්‍රමාද වෙන්නේ. ඉතින් විවිධාකාර වූ පාරිසරික කරුණු ආදී විදිහට බලපෑම් ඇති වෙන්නත් පුළුවන්. ඒ දේවලුත් තියෙනවා. ඉතින් ජ්‍යොතිෂානුකූලව ගත්තයින් පස්සේ මේ ග්‍රහ සංයෝගවල තියෙන ගැටලුව දසා කාලය ආදී දේවල් පිළිබඳව අවබෝධයක් නැතුව කටයුතු කරනවා නම් විවාහය ප්‍රමාද වෙනවා. එතකොට අපේ හාමුදුරනේ ජ්‍යොතිෂානුකූලව කතා කරනවා නම් විවාහ කැඩෙන්නේ ඇයි? හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. විවාහ කැඩෙන්නෙම මිනිස්සු පොරොන්දම් බලන්නේ නැතුව පක්ෂි පොරොන්දම එවාගේම වෘක්ෂ පොරොන්දම දස පොරොන්දම අෂ්ට පොරොන්දම 20 පොරොන්දම මේ පොරොන්දන් ටික ගලපන්නේ නැතුව හිතුමනා අපිට යාළු වෙච්ච පමණින්ම
ජීවිතේ වැඩි කාලයක් ආශ්‍රය කරලා නැතුව විවාහ වෙනවා. ඒ අයට විවාහ වෙලා වැඩි කාලයක් ඉන්න හම්බ වෙන්නේ නැහැ. විවිධාකාර වූ ගැටලු බලපෑම් වෙනවා. මොකද පොරොන්දමක් බලලා පුද්ගලයෙකුගේ ජීවිත දෙකේ තියෙනා වූ සම්බන්ධතාවයේ 100ට කීයක් පවතිනවාද කියලා තමයි කියන්නේ. අන්න ඒ පැවතීම සාමාන්‍යයෙන් 100කට 60කට වැඩිය අඩු නම් ජීවිතේ ප්‍රශ්න ගැටලු වෙන්න පුළුවන්. 70කට විතර වැඩි නම් ප්‍රශ්න ගැටලු ඇතිවීම බොහෝම අඩුයි. අන්න ඒ නිසා පොරොන්දම් ගලපන්නේ නැතුව විවාහ වුණොත් අනිවාර්යයෙන්ම විවාහයේ කැඩෙන සම්භාවිතාව 95%යි. ඒ නිසා තමයි අද වෙනකොට ලංකාවේ අඟහරුවාද දවසට මුළු ලංකාවේම උසාවි වල දික්කසාද නඩු 3000ක් කතා කරන්නේ. ඒකයි හේතුව. ආදර සම්බන්ධතාවයකින් හෝ එහෙමත් නැත්නම් විවාහ යෝජනාවකින් දෙන්නෙක් එක නිවසක් තුලට එන්නේ මහත් බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙන. ජීවිතේ දීර්ඝ ගමනක් යන බලාපොරොත්තුවකින්. එහෙම බලාපොරොත්තුවකින් එකතු වෙන දෙන්නෙක්ට විවාහයෙන් පසු එක නිවසක ජීවත් වෙන්නට බැරි වෙන්නේ අය අපේ හාමුදුරනේ. විවාහ වෙලා එකට ජීවත් වෙන්න බැරි වෙලා තියෙන්නේ නම් ඇත්තටම කියනවා නම් ගෙවල් දොරවල් වල මේ වාස්තු දෝෂ බලපෑමත් ඇත්තටම තියෙනවා. ඒ වගේම භූමි දෝෂ බලපෑමක් තියෙනවා. ඒ වගේම නැකත් දෝෂ බලපෑමකුත් තියෙනවා. ඒ වගේම ඔය යంత్ర මන්ත්‍ර ආදී ගුරුකම් ආදී දේවල් වල ප්‍රතිඵලක් තියෙනවා. දැන් වාස්තු දෝෂ ගත්තයන් පස්සේ සාමාන්‍යයෙන් අද ඉන්න මිනිස්සු ගොඩක් ගෙවල් දොරවල් හදන්නේ මේ බොක්ස් ටයිප් එකට. ඉතින් හිඩන් රූෆින් එකක් ගහලා ඉවරලා තමයි හදන්නේ. වහලය ගහන්නේ හංගලා. හිඩන් රූෆින්. ඉතින් හංගලා වහලේ ගහනවා යටලී නැහැ. ඒ වගේම මූලක් පරාල නැහැ. නිකන් පර්ලින් වහලක් ගහන්නේ. එහෙම ගැව්වාම ඒ වගේ ගෙවල් වල කොහොමත් මුදුනා ගෙදර නැහැ. එක්ක මහත්තයා ගෙදර නැහැ. නැත්තම් නෝනා ගෙදර නැහැ. ඒ විදිහට මේ එකට ජීවත් වෙන්න විදිහක් නැහැ ගෙවල් දොරවල් වල හදාගත්තට. ගැටුම් කියන එක නෙමෙයි මෙතන කියන්නේ. මේ දෙන්නා වැඩි කාලයක් එකට මේ ගෙදර ඉන්නේ නැහැ කියන එක. ගැටුම් ඇති වෙන අවස්ථාවක් තියෙනවා. ඕනතරම් තියෙනවා ගැටුම් ඇති වෙන අවස්ථා. ඒ නිසා ගැටුම් බලපෑමක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ප්‍රධාන උළුවස් ගෙදර මුදුන් යටලී ඒ ආදී දේවල් නියෝජනය කරන්නේ ගෙදර ප්‍රධානියනේ. ඒ දේවල් වල ප්‍රධානියට යම්කිසි ඒ දේවල් වලින් බලපෑමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ගෙදර නෝනත් එක්ක දරුවොත් එක්ක සමගිය සම්පන්නභාවය අඩුයි. ඒ වගේම නැකත් දෝසත් බලපාන ඔය ගෙවල් දොරවල් හදනකොට අපි නිවාස චක්‍රයට අනුව නැකත් ආදී දේවල් හදාගත්තේ නැත්නම් එහෙම ප්‍රශ්න ඇති වෙනවා. මොකද ඔය මුහූර්ත චින්තාමණිය කියන පොතේ තියෙනවනේ එහෙම ඉන්න බැරි වෙන හේතු. එතකොට ඔය භූමි දෝෂත් බලපෑම් තියෙනවා. බහිරව පූජා ආදී දේවල් කරන්නේ නැතුව විවිධාකාර වූ හැඩතල වලට තියෙන ඉඩම් වල අපි ජීවත් වෙනකොට ප්‍රශ්න ඇති බාධාවක් නැති වෙනවා. ඉතින් මිනිස්සු ඉරිසියාවට එක දේවල් කරායන් පස්සේ තමන් රැකියාවක් කරන කාලේ හොඳට ගෙවල් දොරවල් හදා ගන්නවා. විවාහ වෙලත් නැහැ. ඉතින් ඒ කාලේදී උත්සාහය උනන්දුව දැකලා මිනිස්සු ඉරිසියා කරලා විවිධාකාර වූ දේවල් කරන්න පුළුවන්. ඉතින් ඒ දේවල් වලිනුත් ඉතින් එකට ජීවත් වෙන්න බැරි තත්වයන් ඉතින් උදා වෙනවා භූමිය වලට කරලා තියෙන දේවලුත් එක්ක. ඉතින් ඒ දේවල් ඉතින් හොයලා බලලා හදා ගන්න පුළුවන්. ඒ දේවල් නැති කර ගන්න පුළුවන්.